සමනලය. කාන්දම් සමනලයක්. මේ ස්කුරුප්පු ඇණය ඒ ස්කුරුප්පු ඇණයට අපි සමනලය සම්බන්ධ කරනවා නූලකින්. ඒ නූලෙන් තමයි කාන්දම් සමනලය ස්කුරුප්පු ඇණයට සම්බන්ධ වෙන්නේ. ඊළඟට සමනලයාගේ කෙළවර හිස කොටසේ අල්පෙනෙත්තක් තියෙනවා. ඔබට පේනවා මෙතන අල්පෙනෙත්තේ හිස. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා කාන්දම් කැබැල්ල. රවුම් කාන්දමක් අපි අරන් තියෙන්නේ මුදු හඩේ කාන්දමක්. දී කෑල්ලට නැත්තම් දීප කෑල්ලට සම්බන්ධ කරලා. මෙතන එයා ක්‍රියාත්මක වෙන විදිහ මෙතන හොඳට නිරීක්ෂණය කරන්න. අල්පෙනෙත්තේ හිස කොටසයි කාන්දම් කැබැල්ලයි ස්පර්ශ වීමක් නැහැ. එතකොට මෙයා මෙහෙම ඉන්නේ මේ නූලෙන් හිටගෙන ඉන්නා වගේ පේන්නේ. මේ කාන්දම් කැබැල්ලට ලෝහය ඇද ගැනීමේ ආකර්ෂණ ශක්තිය. අල්පෙනෙති හිස ඇද ගැනීම මෙතන වෙන්නේ. එතකොට අල්පෙනෙත්ත කියලා කියන්නේ යකඩ ලෝහය. එතකොට ලෝහයක් ඇද ගැනීමේ ආකර්ෂණ ශක්තිය මෙතන මේ සරල උපකරණයෙන් අපි පෙන්වුම් කරනවා.